ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලව. අද අපි හදන්න යන්නේ පාන් පීට්සා එකක්. අපි බලමු මොනවද ඕනි කරන්න කියලා. මම පාන් අරන් තියෙනවා. අච්චු පාන් තමයි කපලා අරගෙන තියෙන්නේ. මැද කොටස තමයි මම ගත්තේ. ඊට පස්සේ අපිට ඕනේ වෙනවා අල හොඳට ග්‍රේට් කරලා අරන් තියෙන්නේ. ගොඩාක් චූටිවටම ග්‍රේට් කරගත්තා. ඊට පස්සේ අපි ලුණු ඕනේ වෙනවා. ඒ වගේම තක්කාලි සෝස් ටිකක් ඕන වෙනවා. අපිට බටර් ටිකකුයි බිත්තරයි චීස් ඕන වෙනවා. අපි බලමු හදන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බිත්තරය කඩාගෙන බෝල් එකට දාගමු. ඔයාලට මේ ප්‍රමාණය වැඩි කරගෙන උනත් හදන්න පුළුවන්. මම අද හදන්නේ පොඩි පීට්සා එකක්. අපි මේකටම ලුණු චුට්ටකුත් එකතු කරගමු. ඊට පස්සේ අපි බටර් ටිකකුත් එකතු කරගමු. බටර් එකතු කරපුවාම තව රස වැඩි වෙනවා. ඊට පස්සේ අපි පාන් ටික මේකට එකතු කරගෙන හොඳට හැන්දෙන් පොඩි කරගන්න ඕනි. පුළුවන් නම් ඔයාලා අතින් උනත් පොඩි කරන්න පුළුවන්. ගොඩාක්ම කෑලි නැති ගානක් වෙනකම් පොඩි කරගන්න පුළුවන් නම් හොඳයි. එතකොට පීට්සා එක හොඳට එනවා. ඊට පස්සේ අපි පැටිය ලැහැත්ති කරගමු. මම අද අරගන්නේ සාස් පාන් පැටියක්. පොල් තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි ගාලා ඔයාලට පුළුවන් ලැහැත්ති කරලා තියාගන්න. අපි හදාගත්ත මිශ්‍රණය මේ තැටියට දාගමු. තැටියට දාලා හොඳින් තුනී කරගන්න ඕනි. ලස්සනට හදාගන්න ඕනි පීට්සා එකක් වගේ වටේට රවුමට. අපි මේක අද හදන්නේ ලිපේ. මං කියලා දෙන්නේ ගොඩක් වෙලාවට ඔයාලට තියෙන දේවල් වලින් හදාගන්න හැමෝටම හදන්න පුළුවන් විදිහට. ඔයාලට oven එකක් තියෙනවා නම් oven එකේ බේක් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි තක්කාලි සෝස් ටිකක් උඩින් ගාගෙන තව ටිකක් රසවත් කරගමු. ඔයාලට කැමති නම් සොසේජස් ටිකක් බෙදලා එකතු කරගන්නත් පුළුවන්. ඔයාලා කැමති විදිහට මේක මේ උඩින් දාන ටික කැමති විදිහකට යොදා ගන්න පුළුවන්. මම අද ඉක්මනටම හදන විදිහ තමයි කියලා දෙන්නේ ඔයාලට. ඕන කෙනෙක්ට හදා ගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ අපි ග්‍රේට් කරගත්ත අල ටික උඩින් දාගමු. මේ විදිහට සියුම්ම ග්‍රේට් කරගත්තාට පස්සේ මේ අල එක ඉක්මනට තැම්බෙනවත් එක්ක ඒකයි මම ලොකුවට කෑලි කපා ගන්න නැතුව ග්‍රේට් කරගත්තේ. ඊට පස්සේ අපි ලුණු තියලා ඩිසයින් කරගමු. ඔයාලට පුළුවන් දැන් චීස් ටිකකුත් එකතු කරගන්න. මම කොත්මලේ චීස් එක තමයි දාගත්තේ. එක කෑල්ලයි ගත්තේ. ඔයාලට මීට වැඩිය ලොකුවට හදාගන්න ඕන නම් මේ ප්‍රමාණවල් වැඩි කරලා අරගන්න. ඊට පස්සේ අපි තාච්චියක් ලිපේ තියලා ප්‍රීහීට් කරගමු. ඊට පස්සේ අපිට පුළුවන් අපේ පීට්සා එක උඩින් තියාගෙන උඩින් පියනක් වහලා හොඳින් තම්බ ගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත පීට්සා එක.
ලස්සන පාට ඇවිල්ලා තියෙනවා. අපි බලමු කපලා කොහොමද තියෙන්නේ කියලා ඇතුළ. මම පාන් ගත්තේ භාගයක් විතර. ඒකෙත් වටේ ටික අයින් කරලා තමයි ගත්තේ. මැද කොටස විතරයි. ඔයාලට පුළුවන් මේ ප්‍රමාණය වැඩි කරලා පීට්සා එක ලොකුවට හදාගන්න. මේක හරිම රසයි. චීස් ටිකත් හොඳට එකතු වෙලා හොඳ ලස්සන පාට ඇවිල්ලා තියෙනවා. ඉතින් හදලා බලන්න ඔයාලත් හදලා මටත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න.